ඔන්න අද මම කියලා දෙනවා ඇමරිකන් පෑන්කේක් හදන විදිහ. මේ පෑන්කේක් එකත් මාරම වෙනස් විදියකට හදන්නේ. ඒ වගේම හරිම රසයි. මම මෙහෙමයි හැදුවේ. මම මෙතන පාම්පිටි ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. ඒකටම මම දාගන්නවා ආප්පසෝට තේ හැඳි එකක්. ඒ වගේම පවුඩර් කරපු සීනි ග්‍රෑම් 40කුත් දාගන්නවා. දැන් ඉතින් මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේක මම පෙරේනයකින් මේ විදියට හලලා බෝල් එකකට දාගන්නවා. අනිවාර්යෙන්ම මේක පෙරේනයකින් හලලා ගන්න. ඊට පස්සේ දාගන්නවා කිරිපිටි පවුඩර් ග්‍රෑම් 20ක්. ඒ වගේම මීපැණි මේස හැන්දකුත් දාගන්නවා. දැන් ඉතින් මේකත් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙනකම්. ඊට පස්සේ ලුණු පිංචුකුත් දාගන්නවා. දැන් ඉතින් පෙෂ්මිල් ටික ටික දාලා බැටර් එකක් හදාගන්න ඕනේ. එකපාර නොදා ටික ටික දාලා නාගන්න. මම ඔයාලාට මේක තියෙන්න ඕන හරිම පදම පෙන්වන්නම්. මෙන්න මේක තමයි පදම. ගොඩක් දියාරු එකක් නෙමෙයි. මට මේකට කිරි මිලිලීටර් 130ක් වගේ ගියා. දැන් ඉතින් මේක මෙහෙම්ම වහලා විනාඩි 20ක් වගේ තියන්න ඕන. ඔන්න මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ. දැන් එහෙනම් අපි ඇමරිකන් පෑන්කේක් ටික හදාගමු. පෑන් එකක් රත් වෙන්න තියලා තියෙන්නේ. ගින්දර අඩුම කරලා තියාගන්න. මේ විදියට හදාගත්ත බැටර් එකෙන් ටිකක් දාලා රවුමට මේ වගේ හදාගන්න. ඊට පස්සේ මේක පියනකින් වහලා උඩ තෙත ගතිය හිඳනකම් තියාගන්න. ඔන්න මේක දැන් හරි. මම දැන් මේක අනිත් පැත්ත හරව ගන්නවා. ඒ පැත්තත් පියනෙන් වහලා පුච්ච ගන්න. ඔන්න දැන් මේකේ දෙපැත්තම හොඳට පිච්චිලා තියෙන්නේ. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයා ඔක්කොම ටික හදාගන්න. ඔන්න එහෙනම් අපි ඇමරිකන් පෑන්කේක් හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. ඉතින් අපිට මේක නියුට්ටලා දිය කරපු චොකලට් ජෑම් කෙසෙල් මේ ඕන දෙයක් එක්ක කන්න පුළුවන්. මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. ඉතින් මේ ඇමරිකන් පෑන්කේක් එක නම් මාරම රසයි. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.